සුබෝදෑසනක් වේවා මගේ යාළුවෝ හැමදෙනාටම. ඉතින් ගොඩාක් කාලයකට පස්සේ තමයි ඉතින් ඔන්න මම vlog එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. ඉතින් අද පොයේ දවසේ නිවාඩු වුණාට මට අද වැඩ ටිකක් නම් තියෙනවා. හැබැයි දවස පටන් ගන්නෙ මේ වතුර වීදුරුවත් එක්ක. වතුර වීදුරුවෙන් දවස පටන් ගත්තට මෙන්න මේ දේ නම් මට නැතුවම බැරි දෙයක් කියලා ඔයාලා හැමෝම දන්නවා. ඒකත් බීලා ඉවර වෙලා අද උදේට කන්න තිබුණේ මඤ්ඤොක්කත් හම්බෙලා. ඔන්න ඉතින් මේවත් කාලා මම හිතුවා අද දවස පටන් ගන්න. දැන් අපි යමු වොෂ් එකක් දාන්න. අද උදේම නාගත්තා. නාගත්තට පස්සේ කන්නඩි ගාවට ඇවිල්ලා බලනකොට මට මාව ටිකක් ලස්සනට පෙනුණා. සාමාන්‍යයෙන් කියනවානේ නෑවට පස්සේ ලස්සන වෙනවා කියලා. ඔය ඉතින් TikTok කැමරා කාචෙට තමයි මම මේ අහුවෙලා ඉන්නේ. ඊට පස්සේ මං කිව්වා වගේ මට තියෙන වැඩවලින් එක වැඩක් තමයි මේ නෝනත් එක්ක ඉන්න එක. බලන්නකො මෙයාගේ කෝලම්. Say hi to everyone. Say hi to everyone. Hi. Say hi. Hi. And say how are you? Say I'm fine, thank you. I'm fine, thank you. Good girl. And can you give me a kiss? Thank you. Say thank you. Thank you. And say goodbye. Goodbye. Anya, yes, I am your daddy and you, Johnny. Johnny, Johnny. Yeah, Papa. Eating sugar? Yeah, No, Papa. Telling lies? Yeah, Papa. Open your mouth. Good girl, good girl, good girl. දඟලලා කොහොම හරි ඔන්න ඉතින් එයාට නම් නිින්ද ගියා. දවල් කෑමත් මේ විදියට අරගෙන මට හවස තව චූටි වැඩක් තියෙනවා. මම ඔයාලට මුලදිම කිව්වානේ අද පොයේ වුණාට මට පොඩි වැඩ වගේක් තියෙනවා කියලා. ඉතින් මට හවස තියෙන වැඩේට කාලා යන්න තමයි ලෑස්ති වෙන්න හදන්නේ. මෙන්න මේ විදියට තමයි මං හවස මට තියෙන වැඩේට යන්න ලෑස්ති වුණේ. හවස තියෙන වැඩේ තමයි මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකක්. මෙයාගේ බර්ත්ඩේ එක නම් දවස් 3-4කට කලින් තමයි තිබුණේ. අද තමයි අපිට පාටිය ගන්න අපි හැමෝම ෆ්‍රී වෙච්ච දවස. ඉතින් මේකට යන්න තමයි මෙච්චර ඉතින් හැඩ වැඩ වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් දැන් වෙලාව මං හිතන්නේ හවස 3ට 3:00ට විතර ඇති. බස් එකේ යන්න මම ඉතින් පිටත් වුණා. අපි බලමු කොහොමත් මං යන තැනට පැයක් 1:00ක් විතර වගේ බස් එකේ යන්න වෙනවා. ඉතින් අපි එහෙනම් යමු. මං කිව්වනේ පැයක් 1:00ක් විතර යනවා කියලා. ඔය මට පොඩ්ඩක් ඉතින් කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවේ තමයි ඉතින් මම ඔය වීඩියෝ එක ගත්තේ. සාමාන්‍යයෙන් මට කේන්ති ගියාම පොඩ්ඩක් විතර මේ වැඩිපුර hina යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ හින්දා ගණන් ගන්න එපා. හරිද? බස් එකෙන් නම් බැස්සා. දැන් වෙලාව 4:45ට විතර ඇති. අපි යාළුවාව සර්ප්‍රයිස් කරන්න තමයි ඉන්නේ. ඉතින් යාළුවාට අපි එන්න කියලා කිව්වේ හවස 5ට විතර. ඒ යාළුවා දන්නේ අපි හැමෝම අද එතෙන්ට එනවා කියලා. එහෙනම් අපි යමු ගෙදරට. මේ පේනවනේ ඉතින් ලහි ලහි සූදානම් වෙන ආකාරය.
ඔන්න දැන් එක්කෙනෙක් සර්ප්‍රයිස් වෙන්න යන්නේ. ඉතින් ওই විදිහට කේක් කපලා, කේක් කවලා, කේක් කාලා අන්තිමට අපි ඉතින් ගියා අපේ මතකයන් වලට එකතු කරගන්න අපේ ෆොටෝස් ටික ගහන්න. ඉතින් ෆොටෝස් නැතුව බෑනේ. මොන දෙයකට ගියත් අමතක කරන්න නැතුවම අපි මොනම දෙයක හරි ෆොටෝ එකක් තියාගන්නම ඕනේ. මොකද කවදා හරි දවසක අපිට ওই දේවල් බලලා තමයි මතකයක් එකතු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අපි ආයෙත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් bye bye.